ගොඩක් ප්‍රතිමා වලින් තමයි පන්සල හැදලා තියෙන්නේ. පේනවද නේද? මේ සිංහෙක් ඉන්නවා ගවයෙක්. ලස්සන නුග ගහක් වට කරලා හදලා තියෙනවා ප්‍රතිමාවක්. ඉන්නෝ වලට මම පෙන්න. හලෝ ඉතින් අද යන්නේ මහමෙවුනාව. මේ එච්චර විචනවද? හලෝ මචං. මහමෙවුනාව. මේ කපුල් එකට හොඳට ඒ පට්ට අවන්නේ බන් තිබිලා තියෙන්නේ. ඈ? මේක ඇතුලේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ පේනවනේ. මෙතරක් මාරම ලස්සනයි නේ. බලන්න සංගමිත්තා කරන්නේ. හලෝ ඉතින් කට්ටිය මොකද වෙන්නේ? අද ඇවිල්ලා ඉන්නේ පොල්ගහවෙල මහමෙවුනාව. මහමෙවුනාව අසපුවට ඇවිල්ලා තියෙන්නේ. මේකට එනවා නම් පොල්ගහවෙලට ඇවිල්ලා මහමෙවුනාව පාරේ එන්න ඕනේ. ඇතුළට කොළඹ පැත්තෙන් එනවා නම් මහමෙවුනාව අලව්වට ඇවිල්ලා අලව්වෙන් එන්න ඕනේ පොල්ගහවෙල පාරේ. පොල්ගහවෙලෙන් ඇවිල්ලා මේ යාංගම් මෝදුර හන්දියෙන් ඇතුළට හැරලා එන්න තියෙන්නේ. වැඩි දුරක් නෑ. කෑගල්ල පොල්ගහවෙල කුරුණෑගලවට ඉන්න කට්ටියට වැඩි දුරක් යන්න නෑ. ඉතින් චෛත්‍ය උඩ නේද? පහන් තියන්නේ මෙතන තමයි නේ. මේක ඇල්ල හදලා තියෙන අලුතින්. මේ පන්සල වටේම හදලා තියෙන එක එක ප්‍රතිමා ගොඩක් ප්‍රතිමා වලින් තමයි පන්සල හැදලා තියෙන්නේ. පේනව නේද? මේ සිංහෙක් ඉන්නවා ගවයෙක් අලියෙක්. අලිය නම් මොඩෙක් දික් කරන් ඉන්නේ අපිට. ඒ දිගට මාළු ඉන්නවා. මේ වහින් තමයි ගොඩක්ම ලස්සන වෙලා තියෙන්නේ. මේ කොරළියද බං? මේ කොරළද? කොරළේ නෙමෙයි බං. මේ දැන් අවුරුදු මොනේ? දැන් අවුරුදු 10ක් විතර ඇති නේද? නෑ. ඇති 10ක් කොයි කාලේ නේද? 10 නෑ 5ක් විතර ඇති බං. ඌ වතුර වුණා නම් වලට මෙතනින් බොන්න පුළුවන්. මේ බොන්නද මොනවද? බොල්. මෙතරින් නේද යන්න තියෙන්නේ? මෙතරින් උඩට යන්න තියෙන්නේ. වීඩියෝ කරද්දී අයියා. වීඩියෝ කරනවා. පොල්ගහවෙල මහමෙවුනාවේ චෛත්‍යය තියෙන්නේ මෙතන උඩ.
අනේ කරද්දි මේ ගල් වුණත් අයින් කරලා නැහැ. ඌවත් එක්කම තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. තේරෙනව නේද? මහමෙවුනාවේ හැම ගොඩනැගිල්ලම හදලා තියෙන පරිසර හිතකාමී විදිහට. ඒක සාමාන්‍ය මේ ගස් එහෙම තියෙන ගස් කපලා එහෙම කරලා මුකුත් කරලා නැහැ. ගස් එහෙම තියලා ඒකත් එක්ක තමයි මේ පන්සල ලස්සනට අරන් තියෙන්නේ. ඒක තමයි මම හිතන්නේ මේ පන්සලේ අමුතුම ලස්සනක් තියෙන්නේ. ගස් එක්ක හැදිලා තියෙන්නේ. මහමෙවුනාව අසපුවේ චෛත්‍යය තමයි මේ තියෙන්නේ. මේ ඉස්සරහින් තියෙන එක. ඔය රැයට තමයි තව ටිකක් ලස්සන මේක ලයිට් දාලා මාරම ලස්සනයි. ඔයාලා වෙසක් එකට එනවනම් එන්න ළඟ අහල පහල ඉන්න කට්ටිය එන්න පුළුවන්. මේකට ඇතුල් වෙන්න එපා කියලා තියෙන්නේ. ඉතින් එහෙම තැන් වලට ඔයාලා ඇතුල් වෙන්න එපා නේ. ගහලා තියෙනව නේද? ඇතුල් වෙන්න එපා කියලා. එහෙම තැන් වලට ඇතුල් වෙන්න එපා. මෙතන ලංකාව ශ්‍රී ලංකා දීපේ තම්ම පන්නේ දැකලා නැතිව බලන්න තම්ම පන්නේ මෙතන ඉන්නේ පල්ලට යන්නේ අර යන්න මේද ෆොටෝ වීඩියෝ කරද්දී පට්ටිය පොත් ගන්නවා නම් මේ මෙතනින් ගන්න පුළුවන් ඇවිල්ලා මෙතනක් තියෙනවා මෙහා පැත්තෙත් තියෙනවා මෙතන උඩද? හාමුදුරුවෝ මේ ආවාසිකයක් වගේ නේද මෙතන උඩට? උඩට යන්න පාරක් නැහැ නේද මෙතන? කොතනින්ද? ඉතින් උඩට යනවා නම් මේ පාරේ යන්න පුළුවන් නේද? මෙතනින් යන්න පුළුවන්. එහා පැත්තෙන් එන්න ඕනේ එතනින් යනවා නම්. මේ ගොඩනැගිලි එහෙම ලස්සනටම හදලා තියෙනවා සත්තුන්ගේ රූප අඹලා බුදු පිළිමුණත් මාරම ලස්සනයි. ඉස්සර තිබ්බා වගේ නෙමෙයි මේ මහාවිනාව ගොඩක්ම දියුණු වෙලා තියෙනවා මේ අද වෙද්දී. ඇවිල්ලා බලන්න ආවෙ නැති කට්ටිය. ඔයාලා මේකට එනවනම් මේක ඇතුලේ වීඩියෝ කරන්න බෑ. මේක ඇතුලේ කැමරා ගෙනියන්න එහෙම දෙන්නේ නැහැ මෙතනින් ඇතුලට යන්න. නැත්තම් ඔයාලට මේක ඇතුලේ වීඩියෝ ටිකක් දාන්න තිබ්බා. කැමරා ගෙනියන්න තහනම්. මේ ඉඳ ගන්නත් බංකු දාලා තියනවා කියනවා නේද? මේ තියෙන නාගහ ලස්සනට කප්පාදු කරලා වටේට මේ යට ඉඳගෙන ඉන්න පුළුවන්. මේ තියෙන හැම ගහක්ම කප්පාදු කරලා ලස්සනට හදලා තියෙනවා. ලස්සන නුග ගහක් වට කරලා හදලා තියෙනවා ප්‍රතිමාවක්. ඉන්නෝ ඔයාලට මම පෙන්නන්න. මේ තියෙන්නේ නුග බෝධි මහන්සිය. මේක නුග ගහක්. කකුල් ඇල්ලෙනවා. ඉතින් අද ආවේ අපි මහමෙවුනාව අසපුවට පොල් ගහ වෙලා පාර තියෙනවා. මේකට ඇවිල්ලා නැති අය එන්න ඇවිල්ලා යන්න. ඉතින් වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න.